අපි දැන් කලින් මේ LED 8ක් එක එක විදිහට කැටයම් දාලා බැලුවානේ. අපි චුට්ටක් බලමුද LED 8කට වැඩි ප්‍රමාණයක් කොහොමද මේ මේකේ පත්තු කරන්න කියලා. වයරුස් සීමා කරගෙන අපි නිකන් බලමු මම නිකන් හිතනවා LED 24ක LED බා එකක් දැම්මුත් අපිට යමක් කරන්න පුළුවන් වෙයි කියලා. මම මෙහෙම කරනවා. ඔබට පේන්න මම මේ සර්කිට් එක අඳිනවා මගේ ඔළුවේ තියෙන සර්කිට් එක. මම මේ කිකට් කියන PCB ටූල් එක තමයි පාවිච්චි කරන්නේ. මම මේ ටූල් එකේ ප්‍රාමාණිකයෙක් නෙමෙයි. මට ඒක වැඩක් කරගන්න පුළුවන්. මම ඊගා ගැඩ් වලින් තමයි ගොඩක් PCB ඩෙවලොප් කරේ. මේ අවුරුද්දේ මේ මාර්තු අප්‍රේල් විතර මට මේක ආවුණා මේ එතකොට මම මේක ටිකක් ඕපන් සෝස් ඉඳන් මම මේක ගත්තා. මෙතනින් new project මේ default KiCad project template කියලා ගත්තා. මේ new project ගියාම තමයි ආවේ new project folder එක. මේ මගේ මේ document වල KiCad කියලා folder එකක් තියෙනවා. ඔබ KiCad normally download කරගන්න පුළුවන් අන්තර්ජාලයෙන් download කරගන්න මේක open source එකක්. මට ලැබිච්ච විස්තර අනුව මම ගොඩක් විස්තර පස්සේ හොයලා බැලුවේ නෑ. මට මගේ වැඩේ කරන ඊට පස්සේ මම මේක හොයන්න ගත්තේ නෑ. හැබැයි ඔබ හොයලා බලන්න ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. මම මෙතන දානවා LED_24 මම සේව් කළා. හරි මෙතන මේ ස්කීමැටික් එක ගත්තා. ඩබල් ක්ලික් කරා. ඕන් දැන් ස්කීමැටික් එකක් අඳින්න අපි දැන් වැඩ සූදානම් කරන් යනවා. මේ ප්‍රොජෙක්ට් ෆයිල්ස් එකේ තිබෙන මේ අනිත් එක මේ PCB එක. මෙතන ඒකම මෙන්න මෙතන ක්ලික් කරාම ඔබට යන්න පුළුවන්. මම ඒකට දැම්මා හදිසි වෙන්නේ. ප්ලේස් සිම්බල් ගියා. ක්ලික් කරා. දැන් අපිට සිම්බල් එකක් හොයන්න වෙයි. මම මෙතන LED කියලා සර්ච් කරනවා. අන්න LED normal LED එක මේ තියෙන්නේ. මම මේ LED එක ක්ලික් කරා. ඕකේ කරා. මෙහෙම යනකොට මට පුළුවන් මෙතන R අකුර ගහන්න. ඒතර මේක රොටේට් වෙනවා. මෙන්න මම මේ කීබෝඩ් එකේ R අකුර ප්‍රෙස් කරනවා. හරි. දැන් මොනම එක LED එකක් තියාගත්තා. අපි මෙහෙම වැඩක් කරමු. අපි මෙතනට ඇවිල්ලා control C ගහුවාම copy වෙනවා. ආයෙ මේක අරන් ගිහලා control V ගහන්න ඕන. ඒ කියන්නේ LED උඩට mouse එක හුව කරලා තමයි ඒක කරන්නේ. ඕන් දැන් මම දෙවෙනි LED එකත් try කරා. හරි. දැන් මම W අකුර ගැහුවා. ඕන් දැන් මම වැරදි පැතලින් තමයි W අකුර පටන් ගත්තේ. W අකුර ගහුවා මේ වයර් එකක් එනවා. මම ඒ වයර් එකෙන් මේක කනෙක්ට් කරා. දැන් escape කරලා මම ඒක අයින් කරා. ඊට පස්සේ මම මේක select කරනවා. control C control V. ඕන් දැන් මම ඊළඟ LED එකත් කනෙක්ට් කරා. ඊට පස්සේ ආයෙත් මම මෙහෙම කරනවා. control C control V. ඇත්තට මේ ආය LED library එකෙන් මේක ගන්න ඕනේ නැති හින්දායි මම ඔබට මෙහෙම කියන්නේ. දැන් 4යි. අපි මෙතන LED 8ක්ම දාමු. control C control V ඔන්න LED 8යි. හරි. LED 24ක් ඕන කොහොනේ. දැන් මේ 8යි කියන්නේ ජෝඩු 8ක්. මගේ හීනේ යන පොඩ්ඩක් කියන්නම්කෝ. මේ උඩ තියෙන LED anode. ධනාග්‍ර කියලා නිකන් හිතා ගන්නකො රහසින්. මෙතනින් bit set F4B මෙතන 7 high කරමු 7 කිව්වම මේ LED එකේ මෙතන දාන ලැබෙනවා. මේක රිනට high කරොත් වෝල්ට් 5ක් කමනවා මේ LED දෙක සීරීස් කරලා. වෝල්ට් 5 නම් පොඩ්ඩක් වැඩි LED දෙකට. මේකට 100 ohm ගේ රෙසිස්ටර් දැම්ම නම් හොඳයි. නෑ අපි මෙතන ට්‍රාන්සිස්ටර් දාමු. රෙසිස්ටර් කරනකොට නෑ. අපි ට්‍රාන්සිස්ටර් දාන්නේ ඇයි කියලා වෙනම කතා කරමු. මම මේක කොපි කරනවා ආයේ. control C control V ගියා. කොපි කරලා මම මේ LED 8ත් මෙතන තියාගත්තා. ආයෙත් control V ගියාම ආයෙ මට LED 8ක් මෙතනට එනවා. හරි. right. මම පොඩි මෙහෙම දෙයක් කරනවා. මම W අකුර ගහලා වයර් එකක් ගන්නවා. වයර් එක මෙතනට mouse pointer එක තිබ්බා ඔන්න වයර් එක. මම මේ LED 8ක් 3යි 6යි 7යි 8යි මම LED 8ක් මෙතනට ඔව් LED 8යි හරි ඊට පස්සේ මම මෙතනින් ආයේ මේ LED 8ෙම මම කතා කරන්නේ කැටවොට් ටික කනෙක්ට් කරනවා මේ LED එකත් එහෙම කරමු අපි
දැන් මම මේ පළවෙනි LED එක හරි මෙහෙම අරන් ගිහලා කනෙක්ට් කරනවා 9 වෙනි LED එකට. 9 වෙනි එක කනෙක්ට් කරනවා 17 වෙනි LED එකට. 8ට යන්නේ මේක පළවෙනි LED එක කනෙක්ට් කරනවා 10 වෙනි LED එකට. 10 වෙනි LED එක කනෙක්ට් කරනවා 18 වෙනි LED. ඔබට දැන් යම් රටාවක් පේන්න පටන් ගන්නවා. එතකොට මට මේ ඔබට මේක බැලුවොත් තේරෙනවා ඇති මේ සම්පූර්ණ වයරින් එක අවසානයේ මට ලැබෙනවා උඩින් ඇනෝඩ් වයර් 8ක්. දාන වයර් 8ක් රහසින් කාටවත් ඇහෙන්න නැතුව වෙන්න කියනවා. හරි. ඒක රින වයර් පොදුවේ 3ක්. ඇත්තටම ඔබ නිකන් මේකට නමක් දෙනවා නම් මේක එල්ල මේක අපි විද්‍යාවෙන් කියනවා නම් common cathode configuration එක. ඒ මොකද්ද? common cathode කියන්නේ මේ LED වල cathodes තමයි පොදුවේ අරන් තියෙන්නේ. මේ LED යටේ cathode 8 පොදුයි. මේ LED යටේ cathode 8 පොදුයි. ඒ කියන්නේ common cathodes 3ක් තියෙනවා මේ system එක ඇතුලේ. LED 24ක් නෙමෙයි අතම 48ක් තියෙනවා. ඔබට ඕන නම් 24ක් දාගත්ත හැකි. දැන් මම මේක අඩුවයක හදනවා. හදලා ඉවරලා ඒ කියන්නේ මම මේ ඔරිජිනල් PCB එක නෙමෙයි හදන්නේ මේ circuit layout එක ඔයාලට understanding එක තමයි තේරුම් ගැනීමට තමයි ඔයාලට මම මේක දීලා තින්නේ. සහ මේ කීකැඩ් වලින් PCB එකක් ඇඳ ගන්නත් ඔයාලට මේකෙන් උදව්වක් වෙනවා. ඉතින් මොකද මම දැක්කා මේ Facebook එකේ සමහරු ඇඩ්වර්ටයිස්මන්ට් දාලා දිනවා මේ PCB හදන්න උගන්වනවා කියලා. ඇත්තටම මට නම් PCB හදන්න කවුරුවත් ඉගෙනුවේ නැහැ. මම තනියම තමයි ඉගෙන ගත්තේ. ඒකට හේතුව එක කවුරුත් උගන්වන්න ඕන එකක් නෙමෙයි. විෂයානුබද්ධ අවබෝධයක් තියෙනවා නම් තනියම ඉගෙන ගන්න පුළුවන් කොටසක් ඒක. අර යම් අයට තමන්ට ආදායම් මාර්ගයක් වුණාම PCB හදන්න උගන්වනවා. මාස පහෙන් ඉලෙක්ට්‍රොනික උගන්වනවා. මාස පහෙන් ඉලෙක්ට්‍රොනික ඉගෙනන්නත් බෑ. PCB හදන්න උගන්වලා වැඩකුත් නැහැ. PCB හදන්න තනියම ඉගෙන ගන්න පුළුවන් එකක්. මාස පහෙන් ඉලෙක්ට්‍රොනික උගන ගන්න බෑ. ඉතින් එහෙම ඉගෙන ගන්න පුළුවන් නම් මේ කැම්පස් වල අවුරුදු 4ක 3ක ඩිග්‍රියක් තියෙන්න ඕනේ නේද? මේ එතකොට මේ එහෙම ඉලෙක්ට්‍රොනික ගන්න බෑ. නිකන් කැලේ ටික අතපත ගහලා පෙන්නන්න පුළුවන්. මෙතන ඇනෝඩ් තියෙනවා 8ක්. කැටෝඩ් 3ක් කොමන්ලි තියෙනවා. දැන් මේ ඇනෝඩ් තුනට මම පින් හෙඩර් එකක් හයි කරන්නම් අපිට ලේසි වෙන්න. මේල් ෆීමේල් කමන්නේ ඕන එකක්. අපි නිකන් මේ කනෙක්ටර් එකක් අරන් බලමු මේක කොහොමද කියලා. පින් අපි 8 එකක් ගමු. මං ආරකුර ගහලා කරකුවා. ඔන්න ආරකුර ගහලා කරකුවා. හරි. දැන් මම මේකේ W අකුරෙන් වයර් එකක් අරගන්නවා. මේ පළවෙනි LED එක නෙමෙයි මේ 8 වෙනි LED එක තමයි මේ මම දන්නේ මේ පැත්ත හරියද නැද්ද කියලා. මෙන්න පළවෙනි LED එක. දැන් දෙවෙනි LED එකෙන් වල මේ ලයින් එකේ ලයින් එක ගන්න බෑනේ අපිට නේද? දෙවෙනි එක මෙතනින් ගත්තා. තුන්වෙනි LED එක මේක. හතරවෙනි LED එක මේක. මේ හතරවෙනි ලයින් එක කොහොම බලන්ද මේ දින හතරවෙනි LED. ඇයි මේ 1 2 3 4 හැම සෙට් එකේම හතරවෙනි LED එක තමයි එන්නේ. ඔබ නිකන් ඔබට මම මේ කියන විග්‍රහය චුට්ටක් බලන්න. ඔයා මේ පින්නට පෝට් B වලට හයි කරනවා. හරි. එතකොට පෝට් B 0 to 7 බිට් 8. move LW .ff move WF port B කියලා දාපුවම මේ බිට් 8ම එකේ 8ක් වෙනවා. මෙතන ට්‍රාන්සිස්ටරයක් හයි කරනවා. අයි බලමු මෙතනින් BC 548. ඔය දින ට්‍රාන්සිස්ටරයක් මම ඔක මෙතනට හයි කරා. එකයි මම මෙතන control C control V මෙන්න දෙකයි මේ ඔයාලට පැහැදිලි වෙන්න තමයි මේ ලං කරලා දැන් මේක මෙතනම දාන්න ඒක මෙතනක් දාන්න තිබ්බා. එතන මේකෙත් ආයි control V copy paste ගාවා paste ගාලා මෙතන දැම්මා. මම මේක වයර් එකක් අරන් කනෙක්ට් කරන්නම්. ඒතර මම දැන් කලෙක්ටර් එකෙන් තමයි LED එක මේ LED ඔක්කොටම රින සපයලා තියෙන ඔහොම. රින සපයනවා කියලා ඇත්තටම එකක් නෑ. ධන ගිල්ල ගන්නවා නේද? පොසිටිව් එක සිංක් වෙනවා. කරන්ට් එක සිංක් වෙනවා. හරිද? රින සපයනවා කියලා යන්නේ රින පැත්තෙන් ඉලෙක්ට්‍රෝන යනවා කියලා
අහලා තිබ්බලා කරන්ට් එක අනිත් පැත්තනේ. දැන් උදාහරණයක් වශයෙන් port B 1 to 7 0 to 7 bit අටම සෙට් වුණොත් මේ LED අටම ධන වෝල්ටේජ් එක ලැබෙනවා. මේකට ඔක්කොම ලැබෙනවා. ඔක්කොම ධන ලැබෙනවා. ඒකෝල මේ LED 8 3 24 48ම ලැබෙනවා. හැබැයි මේ ට්‍රාන්සිස්ටරේ ඉන්නේ මේ අටට. එතකොට මේ ඔක්කොගෙම ධන ඇවිල්ලා කරන්ට් එක එකතු වෙලා මේ ඔක්කොම ටෝටල් කරන්ට් එක මේකේ කලෙක්ටරේ හරහා ගිහිල්ලා මේකේ මීටරෙන් දෙන්නට යන්න පුළුවන්. ඔන්න රිලස් අපයුම. ඔය විදිහට ඔබට ට්‍රාන්සිස්ටර් ඔබ නිකන් කල්පනා කරලා බලන්න මේ ට්‍රාන්සිස්ටර් තුනම තමාගේ කලෙක්ටරේට එන ධන කරන්ට් එක එකතු වෙලා මේ LED 8න් 8 3 24 48 එකතු වෙලා මේ කලෙක්ටරින් ඇවිල්ලා මීටරින් සිංක් වෙන්න ගිලෙන්න රිනට ගිලෙන්න අවස්ථාව දෙනවා නම් අපි මෙතනට ග්‍රවුන්ඩ් මාක් එකක් දාමු. ඔන්න මම ග්‍රවුන්ඩ් එකක් මෙතනට දැම්මා. මම මෙතන වයර් එකක් කනෙක්ට් කරනවා ග්‍රවුන්ඩ් එකට. ඇත්තටම මේක කොමන් සංකේතයක්. අපි වෙන තැනක මේ ග්‍රවුන්ඩ් සංකේතය දැම්මොත් ඒ ග්‍රවුන්ඩ් සංකේතයේ මේ ග්‍රවුන්ඩ් සංකේතයේ තියෙන වයර් එකට කනෙක්ට් වෙනවා PCB එක රන් කරද්දී. අපිට මේකට දැන් උදාහරණයක් වශයෙන් ඔබට මේ තුන්වෙනි එමීටරයට වඩා මේ බේස් එකේ වෝල්ටේජ් එක 0.7කට වඩා දල වශයෙන් වැඩි වුණොත් මේ කලෙක්ටරෙන් එන කරන්ට් එක එමීටරෙන් සිංක් වෙනවා. එහෙනම් මෙතන 0.7කට වඩා වැඩි කරන්නේ කවුද? මයික්‍රෝ කන්ට්‍රෝල් එක. මම මේකට රෙසිස්ටර් දානවා. මේ රෙසිස්ටර්ස් ඔන්න රෙසිස්ටර් එක. මම මෙතන රෙසිස්ටර් දැම්මා. ඒකම මම මෙතනට දානවා. මම ගහුවේ මේ control C copy control V paste. හොඳයි මම වයර් එකක් ගන්න යන්නේ මෙතනට. මම වයර් එක ගත්තා. කනෙක්ට් කරා. මම මෙතනිත් ඒ වයර් එකම ගන්නවා. කනෙක්ට් කරා. W අකුරම ගහන්න ඕනේ නැහැ. මෙන්න මෙතන මේ නෝඩ් එකට ගියාම ඔටෝ වයර් එක එනවා. අපි ක්ලික් කරොත් ඒ වයර් එක ඇප්ලයි වෙනවා. හොඳ මේ වයර් තුනක් තියෙනවා. අපි නිකන් මේ තුන මේ ආයෙ පින් හීටර් එකක් ගමුද? මේ කොමන්ඩ් තුනයි ඉන්පුට් තුනයි ග්‍රවුන්ඩ් එක. කනෙක්ට්. පින් අපිට ඕන කීයද? 4 නේද ඕන? ආර අකුර දාලා කරකවලා මම මෙතනදී ගත්තා. ගන්න මෙහෙමයි. මගේ ප්ලෑන් එක මේකයි. මම මෙතනට ඇවිල්ලා වයර් එකක් ගන්නවා W. මේ වයර් එක මෙතනින් අරගෙන මෙහෙම ඇවිල්ලා මෙතනින් කනෙක්ට් කරනවා. හරිද? එතන මේ දෙවෙනි එකට ඕකම හයි කරා. තුන්වෙනි එකට මේකේ නීට් නෙමෙයි වැඩි. තුන්වෙනි එකට මේක හයි කරා. හතරවෙනි එක මෙතනින් ග්‍රවුන්ඩ් කරා. හරි. අපි නිකන් බලමුද මම මේක සේව් කරා දැන් control S. මම මෙන්න මේක ක්ලික් කරනවා. assign footprint කියන එක. දැන් මේවා note වැටලා නැහැ මේ. LED D1 2 3 4 කියලා වැටෙන්න බෑ අඳුර ගන්න. මේ Q1 2 3 කියලා වැටෙන්න බෑ. අපි දාන්න හදන්න ඕනේ මෙතනින් ක්ලික් කරපුවාම එයා මෙතන වැටෙනවා annotate කියලා මෝඩ් ස්කීමැටික් එකේ මෝඩ් එකට. ඒතර annotate කරනවා මෙයා මෙතන annotate කරපු ගමන් ආයෙත් මේ ඔය LED ටික තේරම එයා නම් දාගත්තා මේ. කරන තැනට තමයි අවිල්ලා තියෙන්නේ. මේ අපි ගත්ත කම්පෝනන්ට්ස් ටික. දැන් මෙතන ඔබ බැලුවොත් මේ LED මේ තියෙන්නේ 1 2 3 4 එහෙම තමයි අරන් තියෙන්නේ. හරි. අවුල නැහැ නේ. අපිට ඕනෝක මාරු කරගන්න පුළුවන්. මම මාරු කරන්න යන්නේ නැහැ. ඔබ මෙතන D3 දැම්මොත් මෙයා ගන්නවා. ඊට පස්සේ මේ D3 දෙකක් තියෙනවානේ. ඇන්ඩ්‍රොයිඩ් channel වලදී යා කියනවා. ඒතකොට D3 මෙතන ගත්තොත් ඊට පස්සේ මේකට D2 කියලා දාන්න ඕන. ඒ ඊගල් වලින් නම් මේක මාරු කරන්න බෑනේ මේක තියෙනකොට. හැබැයි මේකේ මාරු කර හැකියි. හැබැයි යා ඊට පස්සේ අර පැත්තේ ඇනොටේෂන් වලදී අහු වෙනවා. මෙතන මම LED එක සිලෙක්ට් කරනකො බලන්න. LED THT කියන්නේ True Hole Technology. මම මෙතන LED කියලා ටයිප් කරනවා. එතකොට මෙතන LED THT දැන් මෙතන අපි සිලෙක්ට් කරලා තියෙන මේක SMD ඔය තියෙන මේක THT. අපි True Hole Technology නේද THT කියලා. True Hole කියන්නේ බෝඩ් එකේ හිල් විතරයි පැත්තට තල්ලු කරලා පිටිපස්සෙන් සෝල්ඩර් කරනවා. SMD කියන්නේ Surface Mount Technology කියන එක. SMD කියන්නේ Surface Mount Device කියන එක.
මේ THT වල අපි නිකන් බලමු මේ LED එක මේ horizontal කිව්වම horizontal එක හරියන්නේ නැහැ අපේ වැඩේට. කෙලින් අතරින් අපි හයි කරන්න දන්නේ. horizontal කියලා දාපු නැති LED එකක්. මේ flat top එකක් තියෙනවා මෙතන LED එක. ඒක නම් අපිට එච්චර ඉම්පෝටන්ට් නෑ. මම මෙතන මේ 5 mm කියන එක ගන්නවා. ඕන් ඩබල් ක්ලික් කරා. ඒතර මෙයාට ඇප්ලයි වෙනවා. හොඳම වෙලාව මේ LED ටික සේරම සිලෙක්ට් කරන්න ඕනේ. සේරම සිලෙක්ට් කරලා අර LED පැකේජ් එකම ගන්න. මෙන්න මේක නේද අපි ගත්තේ. ඔව්. ඔක්කොම ඇප්ලයි වුණා. වැඩේ හරි. ඊට පස්සේ මේ කනෙක්ටර් එකට අපි මොනවද ගන්නෙ? engine connector දෙකම 5යි 4 මේ vertical දෙකම 5යි 4 කියන එක බලමු කෙලින් අතර තියෙන pin gap එක දෙකම 5 දෙකම 5 කරගෙන අඟලින් 10න් පමණ හරි මම මේක ඩබල් ක්ලික් කරනවා ඒකට අතනට ඇප්ලයි වෙනවා connect pin head 2.54 බලමු මේ කොහෙද තියෙන්නේ මේ තියෙන්නේ 0.54 vertical කියලා දිනා මේක බලමු 2.54 vertical තියනවාද කියලා connect pin head 2.54 vertical දැන් මම මේක සිලෙක්ට් කරා ඒකම තමයි නේද හරි එතකොට මේකේකම මේකට දාන්න බැරි හේතුව මේකේ සයිස් එකක් නේ ඒක 269 ට කියන මේක 269 යන්නේ ඒක 206 හරි මොකද මේකේ පින් කවුන්ට් එක වැඩි නේ මේක 8යි මේකේ 4යි මේ R ගැන තයි පොඩ්ඩක් බලමුකෝ මේ R ට අපි අගයක් දාලා නැහැ හරිද කමන්නේ R මම මෙතන රෙස් කියලා දාන්න නම් බලන්න හොයන්න රෙසිස්ටර්ස් උත් දැන් ඔයාලට හම්බෙයි මෙතන මේ තියෙන්නේ axial horizontal අපි horizontal ගාමු නේද මෙන්න මේක නිකන් දාමු ඕන දෙයක් වෙන්න කියලා 226 හරි මම ඕකේ කළා apply and continue එකම දේ මම මේ රෙජිස්ටර් දෙකට අගයන් දාලා දැන් ඕකට අගයන් දැම්මේ නැතයි කියලා ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒවට මම මෙතන අගය මෙතන ඩබල් ක්ලික් කරනවා මෙතන අගයක් දාන්න මම ඕකට දානවා 1k ඔය අයි 1k දැම්ම කරා ඉතින් ඔයාලා 1k නෝ 10k දාන්නවා 10k දාගන්න ඔය දෙකම කමන්නේ නැද්ද එහෙම එකක් නැහැ එහෙම ගන්න හැබැයි කමක් තියනව නැද්ද කියලා පොඩ්ඩක් මම ඔබට පැහැදිලි කරන්නම් මොකද 1k නෝ 10k දැම්මොත් මොකද වෙන්නේ කියලා ඔයාලට මම පැහැදිලි කරන්නම් ඇත්තරම ඔබ නිකන් හිතලා බලන්න මේ කලෙක්ටරෙන් එන කරන්ට් එක සිංක් වෙන්න ගිලෙන්න එමීටරේට එන්න මෙතනින් එමීටරේ වෝල්ටේජ් එකට වඩා බේස් එකේ වෝල්ටේජ් එක 0.7ක් වැඩි වෙන්න ඕන. දැන් ඔබ මෙතනට bit set f port d, note කියලා port d note හරහා කනෙක්ට් කරොත් මෙතන වෝල්ට් 5 වෙනවා. මෙතන 0.7ක් වෙන්න නම් මේ රෙජිස්ටරේ අග්‍රාතර වෝල්ට් 4.7ක් තමයි හිටින්න. හරිද? හරි. 4.7 එකෙන් බෙදපුවම මිලි ඇම්පියර් 4.7යි. එතකොට මේ රෙසිස්ටර් එක හරහා මේ ට්‍රාන්සිස්ටරේ බේස් එක හරහා එමීටරේට මිලි ඇම්පියර් 4.7ක් යනවා. අපි તો මේක ගේන් එක 100යි කියලා. ඒ කියන්නේ 100 ගුණයක් යනවා. මෙතනින් මිලි ඇම්පියර් 470ක් යනවා. ඔය එච්චර යන්න ඕනේ නෑනේ. මේකට මිලි ඇම්පියර් 10 ගාන ගත්තොත් 80යි. 20 ගාන ගත්තොත් 160යි. ඉතින් 4.7 160 කරන්න බලන්නකො දල වශයෙන් ගේන් එක හරියට තුනම වැඩි. ඉතින් ඔබ මේකට 10k දැම්ම. ඔබ මේක නිකන් 10k දාලා බලන්න. ඔබ මේකට 10k දාපුවම වෙච්ච දේ තමයි 4.7 10න් බෙදන්න. 0.47යි. මොනවාද? මිලි ඇම්පියර්. කිලෝ ඕම් බෙදුවේ වෝල්ට්. වෝල්ට් මෙතන 0.7යි. ඒක නියතයක් කියලා අපි හිතනවා 0.4 ආසන්නා කියලා. ඒක ට්‍රාන්සිස්ටරේ මත පොඩි වෙනස්කම් තියෙනවා. මම ඒක මෙතන කතා කරන්නේ නැහැ. මේ ට්‍රාන්සිස්ටරේ මත විතරක් නෙමෙයි ට්‍රාන්සිස්ටරේ බේස් එක දෙන කරන්ට් එක මතත් මේ බේස් මීටර් වෝල්ටේජ් වෙනස් වෙනවා. හරි? මේ ඕවා ඉතින් සාමාන්‍ය පොත්වල කියලා දෙන තැන්වල ගොඩක් ඔය කියලා දෙන්නේ නැහැ. මේ එතකොට 4.7යි 10න් බෙදුවම 0.47 මිලි ඇම්පියර්. ඔබ හිතන්නේ මේකේ ගේන් එක 100ට ගියා කියලා. එතකොට 4.4 100 මිලි ඇම්පියර් 47යි. එතකොට මෙන්න එකකින් මිලි ඇම්පියර් 5 ගන්න මේක 200 වුණොත් මිලි ඇම්පියර් 84යි. 94යි. 94යි කියන්නේ මෙතන 94 8න් බෙදන්න බලන්න. මිලි ඇම්පියර් 12ක් විතර එකේ ලියනවා. ඉතින් ඇතිනේ. ඔයා මේකට 10k දැම්මත් කමන්නේ. හැබැයි මිලි ඇම්පියර් 0.4යි හතක් නෙමෙයි මිලි ඇම්පියර් 0.047ක් එන්නේ මේකට 100k දැම්මොත්. එතකොට ඒක 100න් වැඩි කරොත් 4.7 මිලි ඇම්පියර්. මේ LED 8 අදින්න මදි. හරිද? මිලි ඇම්පියර් 48ක් ගන්න තව 10න් වැඩි වෙනවා. මේකේ බීටා
ඒ කියන්නේ කලෙක්ටර් IC කලෙක්ටර් බෙදීම IB මේ කලෙක්ටර් කරන්ට් එක බෙදීම බේස් කරන්ට් එකේ අනුපාතය 1000ක් විතර වෙන එකක් නෙමෙයි මේ. ඒ නිසා මේකට 100k දාලා මේක දුවන්න මේ LED මේ ට්‍රාන්සිස්ටර් මදි. ඉතින් අපිට එහෙම දුවන්න අහේනියකුත් නැහැ නේ. මොකද peak එකෙන් ගෙලිම මිලි ඇම්පියර් 20ක් විතර කරන්ට් එක ඩ්‍රේන් කරන්න පුළුවන්. හරිද? මිලි ඇම්පියර් 20ක් දෙන්න පුළුවන් එකේ අපිට මේ මිලි ඇම්පියර් 0.47ක් ගන්න තරම් ඇයි එහෙම ගන්න? 20ම යන්නත් පුළුවන් ඔය කියන විදිහට. හරිද? ඒ නිසා 1K දැම්මම ඒක ආරක්ෂිතයි. හරි. හරි. දැන් මම මෙතනින් මෙතනට යනවා. ෆුට්ප්‍රින්ට් එක ඔක්කොම අසයින් කරලා ඉවරයි. මම නැවතත් මේක චෙක් කළේ අපිට මොකක් හරි වැරදුනොත් කියලා. මොකද මේ මෙතනදී විශේෂයෙන් අපි දැලකිලිමත් වෙන්න ඕන මේකේ අපි මේ කී මේ ෂෝට් කට් මේකේ W අකුර ප්‍රෙස් කරපුවම වයර් එකක් එනවා. මේ තියෙන්නේ වයර් එකක් එනවා. එතකොට මේක මෙන්න මේ මවුස් එක මෙතනට පොයින්ට් කරලා මෙතනට R අකුර ගහම මේ කැරගෙනවා. මේ රොටේට් කරන්න පුළුවන්. පේනවද? මවුස් එක මැදට පොයින්ට් කරා R අකුර ගැහුවා. පේනවද? ඒ R එතන මෙතන මැදට මවුස් එක මැදට ගිහලා මෙතන M අකුර ගැහුවොත් මේක මූව් කරන්න පුළුවන්. හරි. දල වශයෙන් මම තව ඒවා කියලා දෙන්නම් ඉස්සරහට. හරි. හරි. දැන් ඔයා මේක සේව් කරා. ඔයාගේ මූලික කාරණා ටික ඉවරයි. ඊට පස්සේ ඔයා යනවා PCB layout එක. switch to PCB editor. ඔන්න PCB editor එකට ගියා. දැන් PCB editor එක load වුණා. හැබැයි මුකුත් නෑ අපේ කැලේ. නැත්තම් අපි මොකද කරන්න ඕන? මෙන්න මෙතනින් update PCB from schematic. schematic එකෙන් PCB එක update කරන්න. ඔන්න. මෙන්න කැලේ ටික. මම දැන් අපි අරන් තියෙන කැලේ ටික ඔන්න schematic එකෙන් මූ අපිට අරන් පෙන්නනවා. හරිද? මම මේක update PCB කියනවා. කියපු ගමන් errors නෑ, warnings නෑ. ඇයි? LED ටිකයි ඔක්කොම නම් දුන්නානේ. එකම නම register දෙක තුනක නෑ. ඒ නිසා හරි. close කරා. ඕන් දැන් බඩු ටික මෙතනට ඇවිල්ලා තියෙනවා. හරි. register එක බඩු ටික මෙතනට ඇවිල්ලා තියෙනවා. මම මේක select කරා. M අකුර ගහම මේ සේරම මට move කරන්න පුළුවන්. අපි පොඩි view lock කරලා බලමු. මම මේක save කරා. ඔන්න අපේ වැඩි. දැන් මේ LED ටික පිළිවෙලට LED 2 24ක් වෙන පේලියකට මේක හදාගන්න එක තමයි අපි දැන් ඊළඟට කරන්න ඕනේ. හරිද? දැන් මම ඔබත් සමග LED මේ සර්කිට් බෝඩ් එකක් ඇඳලා ස්කීමැටික් එකක් ඇඳලා ඒකට හරියන බෝඩ් එක කන්වර්ට් කරන්න වැඩේ කරේ. චූටි වැඩක්. හරිද? අපි මේකේ ඔරිජිනල් බෝඩ් එක JLC ළඟින් හරි කොහෙන් හරි හදලා ගෙනල්ලා මෙතන මේ ඕගොල්ලන්ට ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරන්නේ නැහැ. මට එච්චර සල්ලි නැහැ. ඒක YouTube වීඩියෝ එකට ඒක මේ PCB එකක් හදලා ගේන්න. ඔයගොල්ලෝ කාට හරි ඕන කරනවා නම් යම් PCB එකක් මොකක් හරි දෙයක් ඒක මට මෙතන කියන්න. හරිද? ඔබ කවුරුත් කතා කරලා නැහැ නේ. කතා කරොත් අපි ඒක සලකා බලමු. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ 10ක්වත් ඕන කියලා. එතකොට අපි 10කට යන්න කීයද කියලා බලලා ගේන්න පුළුවන්. මම ඉන්න ඕනේ නැහැ. ඔබ මේක තනියම ඉඳලා ඔබටත් ගේන්න පුළුවන්. එකම දේ ඔබට ඕනේ එක නම් 10ක් ගෙනාපුවම පාඩුයි. එකක් ගෙනාම ඊටත් වඩා පාඩුයි. ඒ වුණා ඉතින් අපි ඔක්කොම කණ්ඩායමක් විතර එකතු වෙලා ඔයාට LED ඔයගොල්ලෝ ඔක්කොම 10ක් ඕන නම් එක මටත් ඕන එකක් 11යි මම 11ක් ඕඩර් කරනවා. එතකොට අපි ඒ කියව බිල් එක ඔයාලට මම ෂෙයා කරන්නම්. එතකොට ඒකෙන් 11න් පංගුවක් ඔයගොල්ලෝ එක්කෙනෙක් පේ කරලා ඒක ගන්න පුළුවන්. මම කැමති හැමෝම කඩේ ගිහලා මේ වඩු ගේනවා. මොකද කඩේ යන එක වෙන ආර්ට් එකක්. ඔයා මොන ඉලෙක්ට්‍රොනික වල ඔස්තාල් වුණත් වැඩක් නැහැ. පිටකොටුවට ගිහලා බඩු ගන්න බෑ. ඒක වෙන සබ්ජෙක්ට් එකක්. හරි. හරි. කවුරු හරි කණෙන් වින්ග ගන්න නැතුව වැඩේ කරගන්න එක වෙන සබ්ජෙක්ට් එකක්. දැන් නම් කඩ පොඩ්ඩක් අපිට බඩු දෙනකොට ඇස් දෙක වහගෙන දෙන්නේ නැහැ. අපිට පොඩ්ඩක් කියනවා. ඒගොල්ලෝ දෙන්න කැමති නැහැ. අපිට ඒ පිළිබඳව මේ හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැත්තම්. ඉස්සරත් ඒක තිබුණා. දැන් සමහර TV වල IC වල එහෙම මිනිස්සු ගමේ මිනිස්සු ගලවගෙන එනවනේ. IC රිපෙයාර් කරන ටෙක්නීෂියන් කෙනා මම ගෙනත් දෙන්නම් කියලා. අර රිපෙයාර් ටෙක්නීෂියන් එකෙන් ගාණක් හම්බ කරගනි කියලා. ඉතින් මේ මිනිස්සු අරන් කොළමාව මේ මිනිස්සු ගණන් ගන්න. ඒකට හේතුව තමයි කඩවලයි දන්නවා මේ මිනිහා මේක දන්නේ නැහැනේ. මේ මිනිස්සයා මේක දන්නේ නැහැ. අර පෙරේත කමන ටෙක්නීෂියන් කීයක් හරි හොයාගනි කියලා මේක ගලවන ඉල්ලේ නැහැ. ඒතර කඩේ ආයට කොහෙන් ওই බඩු යුගුන්නත් එකයි. මොකද කොහෙන් ගියත් පිටකොටේ බඩු ටික ගමට යන්නේ. ඒතර ගමේ ආසන්නෙම තියෙන ටවුමේ තියෙන කඩේ තියෙන්නේ මේ පිටකොටේ ඔය කියන කඩෙන් ගිනිච්ච බඩු ටික තමයි. ඒ මිනිස්සුන්ට වැඩක් නැහැ. එන් කස්ටමර්ට බඩු යුගුනන්නේ අර buyer to buyer buyer to seller යුගුනන්නේ කියලා වැඩක් නැහැ. buyer to customer කියලා. BB to BC ද කියලා වැඩක් නැහැ. එහෙන් කොහෙන් හරි බඩු යකින් නිදි ඒක තමයි කියන්නේ අර කොට වල ගියාම මිනිස්සුන් ගණන් ගන්න නැහැ කියලා. මොකද ඇත්තටම ගණන් ගන්න ඕනේ නැහැ තමයි. රුපියල් දෙකේ වාසියට, ඒ කියන්නේ පොඩි ගානක වාසියට ටෙක්නීෂියන් රීප්ලේස් කරන කෑල්ල එයා ටිකක් ගානක් තියාගනි කියලා අයිතිකාරය එනවනේ උස්සන ගාන කොළඹ. ඒකෝට කඩේ දන්නවා. ඉතින් ගණන් ගන්න ඒක තමයි. ඇත්තටම. අර අදින්න පුබ්බගා කියන්නේ. හැබැයි ඉගෙන ගන්න අයලත් කඩවල වල එහෙම කරා. ඒක කැතයි. දැන් මම පොඩි කාලේ හරියම ආරුයි ওই ප්‍රින්ස් ඉලෙක්ට්‍රොනික එකේ එහෙම බඩුවක් ගන්න ගියාම අතපහට ගණන් ගන්නෑ. ඇත්තටම මම අපිව ගණන් ගන්න බඩු දුන්නේ ගිල්බර්ට් ඇන්ඩ් සන්ස්. ඉස්සරදීම දැන් නෑ. උතන අක්කලා දෙන්නෙක් එහෙම හිටියා. අනිත් එක්කලා මේ රොබර්ට් ඒජන්සිස්. ඒගොල්ලෝ ගාව හැම කෑල්ලම නෑ. රොබර්ට් ඒජන්සි වල IC ට්‍රාන්සිස්ටර් ප්‍රයිස් ලිස්ට් එකක් තියෙනවා. ඒක අරගෙන ඒකේ තියෙන බඩු ගන්නවා. අපිට පස්සේ මං ඉස්තර කරේ ඒකේ තියෙන බඩු ගෙදර ඒ ලිස්ට් එක ගෙදර අරන් ගිහලා ගෙදර ඉන්ටර්නෙට් එකේ ගහලා මං කතා කරන මේ 2000 ගණන් වල කාලේ. ඊට කලින් නෙමෙයි ඉන්ටර්නෙට් එකේ ගහලා මම බලනවා මේ නම්බර වල තියෙන මොනවද කොම්පෝනන්ට්ස් කියලා. ඒතර මම දන්නවා නේද කඩේ තියෙනවා කියලා.
ඊට පස්සේ මම ඒක ඇලිල්ලගෙන යනවා බඩු ගන්න. ඒවට හරියන සර්කිට් හදලා ඒක ඉල්ලගෙන යනවා. දැන් උදාහරණයක් විදිහට LM 324 ඒ කාලේ රුපියල් 25 කාලේ KIA 324 කියලා IC එකක් තිබුණා. මේ ගෝල්ඩ් ස්ටාර් කොහෙද මේගොල්ලෝ ගාව රොබර්ට් ඒජන්සිලා ගාව. ඒක රුපියල් 7යි. මං හදපු ග්‍රැෆික් ඉක්වලයිසර් වලට ඉස්සර හදලා වික්කන්නේ. ඒවට ඔක්කොම දැන් LM 324 නෙමෙයි. KIA 324. මම ලාවයි නේද? ගොඩක් දෙනෙක් ඒක දන්නේ නැහැ. ඒතර මම කරන්නේ ඒගොල්ලන්ගේ IC ට්‍රාන්සිස්ටර් ප්‍රයිස් ලිස්ට් එක අරන් ගිහලා දැන් මෙහෙමයි මම ඇත්තටම යෝජනා කරනවා මේ රටේ මේ බිස්නස් එක හොඳට ලස්සනට ව්‍යාප්ත කරන්න සුන්දර වැඩක් කරන්න ඕන නම් ඔය යුනිට් එකට ඒෂියා එකට තමන් ළඟ තියෙන කම්පෝනන්ට් ලිස්ට් එක කොහේ හරි දෙන්න. දැන් නම් ඉතින් print කරලා විකුණන්න ඕනේ නැහැ නේ. ඔන්ලයින් බලන්න පුළුවන් කමක් තිබ්බනම් අඩුතරමේ අපිට මොකක් හරි විදියකට ඒගොල්ලන්ගේ Google Drive එකේ link එකක් හරි දීලා තියෙනවා නම් අපිට ඒකෙන් ඒගොල්ලන්ගෙන් download කරගන්න පොඩි PDF එකක් හරි රුපියල් 50ක් විතර අරගෙන දුන්නත් කමක් නැහැ මේ soft එක. අපේ mail address එක ඉල්ලගෙන ඒකට දාන්න පුළුවන් ඒත් කමක් නැහැ නේ. එතකොට වාසිය තියෙන්නේ මේ අපේ ලිස්ට් එකෙන් බලාගත්ත ඒගොල්ලන් කඩේ මොනවද තියෙන බඩු කියලා. ඒතකොට අපිට මේ ලිස්ට් එකේ තියෙන බඩු වලට ප්ලෑන් කරන්න ඕනේ. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වලට ගියාම ඒක නිකන් බුදුරස් මාලා සෝන් එකක් කියලා තියෙනවා. ඒකේ තියෙන්නේ LED බුදුරස් මාලා අර LED බිස්නස් එකම කරන මිනිස්සු එතන පොදි ගන්නවා. ඒතකොට ඉලෙක්ට්‍රොනික ඩිසයිනර් කෙනෙකුට ඒ කඩේ ඇතුළේ ඉඩ නැහැ. ඉතින් මම ඒ කඩේට ගියාම වාත වෙලා යනවා. ඒකෙන්ම ගන්න නැතුව වෙන ගන්න තැනක් නැති මේව තමයි වාත වෙලා අරන් ඉන්නේ. මම මේ කඩේට අකවුරු කරනවා නේ ඒගොල්ලන්ගේ ටාගටඩ් කස්ටමර්ස්ලා රේන්ජ් එක වෙනස් අපි නෙමෙයි. එතකොට මහින්දා ගාවට ගියාම සමහර දේවල් ගත්තා කියලා. මම ඊපෙරද තීරණය කරා ඔය Arduino වලට මොඩියුල් වගේ ගන්න ඕන නම් Arduino මම කරන්නේ නැහැ. ඒ වල මොඩියුල් වගේ වාට ඩෙමොන්ස්ට්‍රේට් කරන්න ගන්න ඕන නම් මහින්දායෙන් ගත්තම හොඳයි කියලා. මහින්දා ගාව සෙනඟ අඩුයි 10ට 10 මාට ගියොත්. LED ගාරට කියන දවල් යන දුර පළාත් වල. හරිද? ඉතින් LED ගාරවම අපිට බඩු ගන්න බෑ. හරිද? ඇත්තටම මහින්දා ගාව ගොඩක් අයිටම් තියෙනවා. අපි IC වගේ හැම චිප් එකකින් චිප් එකට නැති. ඒගොල්ලෝ ගෙනත් එයාට විකුණන්න පුළුවන් පාර්ට්ස් නේ. ඇත්තටම IC ගන්න යන්න ඕන එක්කෝ කොහෙටද මේ අනුරයකට යන්න ඕන. අනුරයකට ගියාම ඉගෙන ගත්ත ඉලෙක්ට්‍රොනික අපරාධ කියලා දුක හිතෙනවා. එතන ඉන්න ලේඩිස්ලා දැක්කම. මොකද ඒගොල්ලෝ බඩු දෙන්නේ ඕනාට එපාවල. අර අපි සල්ලි නෙමෙයි අපි මේ අර ඉස්සර මේ මුද්‍රා කාඩ් එක අරන් ගියාම සමෝපකාරයෙන් බඩු දෙන්නේ. ඒ වගේ. සමෝපකාරයෙන් බඩු දෙන්නේ මැනේජර් ගෙන් දෙනවා වගේනේ. ඒෂියාවට ගියාම ටිකක් අමාරුයි බඩු ගන්න. ඒෂියාගෙන් එහෙම ප්‍රශ්න නැහැ. IC එකක් උඩ මාකින් එකක් හරි තියෙනවා නම් ඒගොල්ලෝ ටිකක් ඒකට කන්සර්න්. එහෙම ආවට ගියාට බඩු උස්සලා අතර විසි කරන්නේ නැහැ ඒගොල්ලෝ. මේ යුනිට් එකට වඩා යදී මට ඒෂියා එක හොඳයි. මගේ මතේ මම කියන්නේ මට මොකද මට ඒගොල්ලෝ මට වෙරිදියයි දන්නේ නැහැ. මේ යුනිට් එකේ බඩු ගන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. මම කියන්නේ ඒෂියා එකෙන් මේ අර ඉලෙක්ට්‍රොනික චිප්ස් IC ගන්න තියෙන හරිය. ඒෂියාගේ Arduino වල මොඩල් අහන එක අපි අහනේව නෑ මොඩල්. ඒ කියන්නේ ඒකට හේතුව ඒගොල්ලෝ ගොඩාක් ගෙන්න අර ඉස්කෝලේ යන ළමයි පොඩි උන්ට අර පොඩි උන්ගේ දෙමාපියෝ රවට්ටන්න උගන්නන Arduino මොඩල් වල බඩු තමයි. ඇත්තනේ ඉතින් විකිරණේ වයින් පෑ ගේන්න නේ අපිට තරක් ඕනේ වගේ ඉන්න ඕනේ නෑ. මෙතනින් මූව් කරා. හරි. මෙතනින් මූව් කරා. ඔබ බලන්න ඔබගේ මේ ස්කීමැටික් එකේ මේ D1 D2 නේ තියෙන්නේ නේද? D1 D2 තියෙන උඩින් D1 තියෙන්නේ. අපි ඒ විදිහටම ගහමු. මූව් එකම දේ තමයි මේක මම රොටේට් කරන්නම්. අන්න රොටේට් කරා. D1 රයිට් මම D2 ත් ගේනවා. හරි. මම මේක පොඩ්ඩක් ලොකු කරනවා. නැත්නම් මේ මාජින් එක පේන්නේ නැහැ නේ. රයිට්. ඔන්න දැන් D1 D2 ඉවරයි. ඒකට ඔබට පේනවා ඇති D2 D3 D4 මේ විදිහටම ගන්න පුළුවන්. රයිට්. මෙතන ක්ලික් කරා. මෙතන මූව් කරා. දැන් මෙතන මූව් වෙන්න මේ කැරක්ටර් එක විතරයි. මෙතනින් ක්ලික් කරා. මෙතන මූව් කරාම මෙන්න D3. මේක රොටේට් කරන්න ඕනේ. ඕම මම රොටේට් කරා. ඒක මෙන්න මෙතනට ගෙනල්ලා ක්ලික් කරා. හරි. හරි. මෙතන D4 තමයි මෙතන ගමු. එක එක සද්ද වුණොත් ගණන් ගන්න එපා. මේ වටේ පිටේ වනචාරි ගෝත්‍රිකයෝ ඉන්නවා. ඒ මිනිස්සු කතා කරන්නේ උත්තම පුරුෂයන් බහුවචනෙන් තෝ තොපි නුඹලා එහෙම දරුණු ගුණ අරප මට ඇහුනොත් මම මේක මොඩිෆයි කරනවා. ඔයගොල්ලන්ට අහින්න නැතුව යන්න. මොකද උන්ට ලැජ්ජා කරන මට ලැජ්ජයිනේ. හරි. මේ එතකොට මම මේක ටිකක් වේගෙන් කරගෙන යන්නම්. මම මේ වීඩියෝ එක ෆාස්ට් ෆෝවර්ඩ් දාන්න හදන්නේ. මම අනවශ්‍ය දේවල් කපලා අයින් කරන්නම්. මම මෙතන X දැම්මා. දාලා මේ ටික තේරෙම දැන් මේ කොමන් කැතෝඩ් එක තමයි මම මේ කනෙක්ට් කරලා යන්නේ. මේ සීරීස් නෙට්වර්ක් එකේ මැද තියෙන කනෙක්ෂන් එක මේ තියෙන්නේ. හරි. ඔබ දැන් මේ වයර් තමයි පෝට් එක වලට යන වයර්. මේ ටික ඔක්කොම එකතු කරලා ඔබට පුළුවන් ට්‍රාන්සිස්ටර් එක හයි කරන්න. මම දන්නේ නැහැ මේ ට්‍රාන්සිස්ටර් මොන ට්‍රාන්සිස්ටර්ද ඔබට මේ මෙතනට ඕන වෙන්නේ. මෙන්න මේ ට්‍රාන්සිස්ටර් ඕන වෙනවා. මම මේක රොටේට් කරනවා. මේ ට්‍රාන්සිස්ටර් මෙතනට හයි කරනවා. මෙහෙමයි. මේ ට්‍රාන්සිස්ටර් මෙතනට හයි කරන වකින එක මම එච්චර අනුමත කරන්නේ නැහැ. හේතුව එතන මේ මුළු බෝඩ් එකම මෙහෙම දිග වෙලා මේ ට්‍රාන්සිස්ටර් ඉන්න පොඩි ඉඩක් ගන්න වෙනවා.
ඔබ ට්‍රාන්සිස්ටර් ටික මෙතනට හයි කරනවා මේ හරියට මේ ටික දිගකින් මුළු ඔක්කොම ටික ගන්නවා මේ බෝඩ් එකේ පළල වැඩි කරන්න වෙන්නේ නැහැ ඒක. දැන් උදාහරණ හිතන්නකෝ මේක අඟල් 3 කාලයි කියලා. ට්‍රාන්සිස්ටර් ආව අඟල වෙනවනේ. ඒතර මුල් බෝඩ් එකේ දිග අඟල් 10යි නම් අඟල වැඩි කිරීම අඟල් 10යි. ඒතර වර්ග අඟල් 10ක් වෙනවා. අඟල් 3 කාලේ වදා කියන වර්ග අඟල් 7මාරයි. සමහරවිට මෙතන වර්ග අඟල් භාගයකින් ඔය ට්‍රාන්සිස්ටර් දෙකම ප්ලේස් කරන්න පුළුවන්. ඉතින් වර්ග අඟල් 8කින් ගොඩ දා ගන්න පුළුවන් වැඩේට වර්ග අඟල් 10ක් වියදම් කරපුවා වෙන්නේ ඔබට මැනුෆැක්චරින් කොස්ට් එක වැඩි වෙනවා. සහ මේකේ ස්පේස් එක මදි වෙනවා. දැන් මෙන්න තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඔක්කොම මෙහෙම කනෙක්ට් කරන්න බෑ. එහෙම කනෙක්ට් කරන්න මේ ලේයර් දෙකක යන්න වෙනවා. ලේයර් දෙක නෙමෙයි ලේයර් 4ක ගියා නම් සුපිරි මේක. මොකද එතකොට ඔයාලට මේ බෝඩ් එකේ පළල අඩු නැත්නම් මෙහෙම වයර් ඇදගත්තාම ඒ වයර් එක උඩ එක ජම්ප් කරන්න ගියාම ප්‍රශ්නයක් එනවනේ. මේක ලේයර් 4ක ගියොත් ඔයාලට මේ ප්‍රශ්නේ ගොඩ දා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් මෙතන වයර් 8ක්නේ අපි කනෙක්ට් කරන්නේ. වයර් 8 කියන්නේ ලේයර් 4 ගියොත් ලේයර් එක වයර් දෙකයි යන්නේ. හරිද? ඔයා තනි ලේයර් එකේ වයර් 8 ගියොත් එහෙම වයර් 8 මෙහෙම වයර් 8 අදින්න. ඒතකොට මේක මේ තරම් ගිහලා පළල වෙනවා. මේ ගානට ඉතල පළල වෙනවා. ඔය පළල අඩු කරගන්න පුළුවන් ලේයර් 4ක ගියොත්. අපි ලේයර් 4ක බෝඩ් එකකට යන් තා පොඩ්ඩෙන්. හරි. නිකන් අපි මේක බැලුවොත් මේ තියෙන ඔයගේ බෝඩ් එක. දැන් ඔය අලුතෙන් තියපු ප්ලේස් කරපු කම්පොනන්ට්ස් ටික මේ තියෙන පිළිවෙලකට තියෙනවා. දැන් මම ප්ලෑන් කරන්නේ මේක දිගට අර මෙතන දිග බෝඩ් එකක් තමයි ඔබට ලැබෙන්නේ. හරි. මේ බෝඩ් එකේ අනිත් පැත්ත. ඔයාලට මේක ලොකු කරලා බලන්න පුළුවන් වුණා. හරි.